ජනවාරි මාස 9 වෙනි දින කාලගුණ අනාවැකිය. ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් බෙන්ගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ජනවාරි 9 වෙනි දින පෙරවරු 4 වන විට මඩකලපුව සිට කිලෝමීටර් 200ක් පමණ ගිනිකොන දෙසින් පිහිටා තිබුණි. එය තවදුරටත් වර්ධනය වෙමින් වයන දෙසට ගමන් කර ජනවාරි 9 වන දින සවස් කාලයේදී පොතුවිල් සහ ත්‍රිකුණාමලය අතර ශ්‍රී ලංකාව වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇත. දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළුින් බරව පවතී. උතුරු මැද නැගෙනහිර ඌව මධ්‍යම සහ වයම් පළාත්වල විටින් විට වැසි හෝ ඉගුරුම් සහිත වැසි ඇති වේ. සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තනින් තන වැසි හෝ ඉගුරුම් සහිත වැසි ඇති විය හැක. උතුරු මැද පළාත්වලත් මාතලේ ත්‍රිකුණාමලය සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතම් ස්ථානවල මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකියි. මහනුවර නුවරඑළිය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතම් ස්ථානවල මිලිමීටර් 50ක් 75ක පමණ තරමක තද වැසි ඇති විය හැක. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු මැද වයඹ මධ්‍යම ඌව සහ නැගෙනහිර පළාත්වලත් ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 50-60ක් දක්වා වන ඉතා තද සුළං සමග විටින් විට හමන පැයට කිලෝමීටර් 70ක් දක්වා වන ප්‍රහාරාත්මක සුළං ඇති විය හැක. නැවත දැනුම් දෙනතුරු දිවයින වටාවන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල දීවර සහ නාවික කටයුතු වලින් වැළකී සිටින ලෙස දැනුම් දෙනු ලැබේ. දීවර සහ නාවික කටයුතු වල යෙදෙන ප්‍රජාව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ. හලාවත සිට මන්නාරම කංකසන්තුරය ත්‍රිකුණාමලය සහ පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබෙන්නන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයින වටාවන සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තනින් තන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. සුළං ඊසාන දෙසින් හමා යන අතර සුළඟේ වේගය පැයට කිලෝමීටර් 35-45 පමණ වේ. දිවයින වටාවන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60-70ක් දක්වා ඉහළ යා හැක. දිවයින වටාවන සෙසු මුහුදු ප්‍රදේශවල විටින් විට ඉතා රළු ස්වභාවයක් ගනී. කංකසන්තුරේ සිට ත්‍රිකුණාමලය සහ පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.5-3.5ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතී. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට මුහුදු ප්‍රදේශවල తాවකාලික තද සුළං ඇති විය හැක. එවිට එම මුහුදු ප්‍රදේශ తాවකාලිකව ඉතා රළු විය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි తాවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.